ශානා ශානා අන්න තමසගේ අර කල්යාණ මිත්‍රයෝ ටික ඇවිල්ලා මදාවි 70. එහෙම කියන්න එපා ඉතින්. කොල්ලෝනේ. මම කී පාරක් කියලා තියනවද? උන් එක එකතු වෙන්න එපා කියලා. හරි නපයි. කවදා හරි මේ පවුල කැඩෙනොත් කැඩෙන්නේ අරුන් හින්දා තමයි. ඉනවා විතරයි. අම්මපා කැඩෙන්නේ නැන්නේ. ශානා අඩා ශානා පොඩ්ඩක් ඉන්නකෝ මං ටක් ගාලා ගිල්ලෙන්න. තෝ කොහෙද යන්නේ? තෝ යන්නේ. හරි. තෝද ගියෝ? තෝද මම හැම ගහනවා හරිද? එහෙම කොහොමද? මං යනවා. මොකද්ද? පුළුවන් නම් ගිහින් පෙන්නපන්කෝ. දෙනවා තොටමම. මේ ඇත්තටම මොනා කරන්න නැද්ද බං? ඒක නෙමෙයි. අයියේ ඕනංගි ශානා කෝල් කරා මාංශ කරන්නෙත් නෑ. අනේ අයියේ එයා උණ හැදිලා නිදි. එහෙමද? මොකක් හරි වමනාවකටද? නෑ අපි මේ පාර පොසොන් එකට දන්සල් කරනවා. ඒකට සල්ලි එකතු කරන්න යන්නේ. ශානා කිව්වා ශානත් එක්ක යන්න කියලා. ඒකයි ආවේ. අනේ එහෙමද අයියේ? එයාව ඇහැරවන්නද? එපා නංගි මේ අසනීප කිව්වනේ. මෙච්චර පිං ඇති වැඩකටවත් අපේ මිනිහ නැති වුණාම හරීම දුකයි අයියේ. අවුලක් නෑ මේ අපි එන යනවා නංගි. අයියේ ඇයි නංගි? තේ එකක් හදන්නද? හදන්නකෝ. මේ ඇත්තටමද? ඔව්. අයියට උණ හැදිලානේ තියෙන්නේ. ඔයාලා ආවොත් ඔයාලටත් හැදේ. ඒ හින්දා මෙතනම ඉන්න. මං ඉක්මනට තේ එකක් හදන්න. හරි නංගි. මුගේ යාළුවා ටිකක් ඉන්නවා මහා නසරාණිය උන් ටිකක්. මුන්ට මිනිසුන්ට කරදරයක් නොවී ඉන්න බෑනේ. අන්න ඔගේ යාළුවා ටික ඇවිල්ලා පිරි පිටි සීනි ටිකට කරලා දාන්න. දැන් සතුටුයිද? යකෝ හරියට මම හදලා දෙන්න කිව්වා වගේ. මේ හැටි කරේට තේ එකක් බොමුද කිව්වම අනේ එපා බීලා වේ කියලා කියන හොඳ පුරුද්දක් උන්ට නෑනේ. හත් දෙයනේ පිටි ටික. කමන්නේ මේ ටිකම ගමු. අර පිරිමැස් වෙන්නේ වැදගත් වෙන්නේ. මේ හැටි කරේට මේ ටික වැඩිත් එක්ක. ඊ හදපු තේ කොලෙක්කෝ. මේ තියන්නේ ඒකෙම හදමු. අර පිරිමැස් වෙන්නේ වැදගත්. හාචි අවුලක් නෑ මම බොන්නේ නෑනේ. මෙන්න තමසක නල්ලමල යාළුවාට තේගෙන රෑට පිටි එකක් ගේනවා. අයියේ මේ තේක බොන්න. කොහොමද රසයිද? නියමට තියෙනවා. දැනුමට දිනුමට පෙරේති අපි ආසාල තේරුම්ද? ඔයා කිසිසෙත්ද? තේ වෙලාවට නම් සුපිරියා. नाजुक है ये टूट जाता है. The puddles on this road have made many people reluctant to use it. Every time they pass by, many fall because the road is so slippery. Finally, this guy tried to clean it up and took immediate action. He stuck a perforated tube into the ground and attached a small suction device to it. As soon as he turned it on, the water was sucked up quickly, and in an instant, the puddle was completely dry.